ළමයි ආයුබෝවන්. අද මම මේ කතා කරන්න යන්නේ අමුතු කතාවක්. හරි. ඉරි තුනෙන් ඇග්‍රි වලට ඒකක්. ඉරි කෑලි තුනෙන් ඇග්‍රි වලට ඒකක් ගන්න විදිහ තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. හරි. ඔයා A level ඇග්‍රි කරන දරුවෙක් නම් මේ කතාව හොඳට අහන්න. හොඳට අහන්න. හරි. මෙන්න පුතේ ඉරි කෑලි තුනෙන් එකක් ගන්න සුපිරි සැලැස්මක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ඔයා 20යි 25 එක්සෑම් ලියන දරුවෙක් නම් ඔයාට මේ වෙනකොට ඔයාගේ ෆිසිකල් පන්තිය ඇතුලේ තාම සිලබස් එක ඉවර වෙලා නැත්තම්, එහෙම නැත්තම් තාම ඔයාට සිලබස් එකේ මග හැරුණු තැන් තියෙනවා නම්, හරි, මුල වැඩ කරන්නේ නැතුව සබ්ජෙක්ට් එක අවුල් වෙලා නම්, එහෙමත් නැතිනම් ඔයා මේ අවුරුද්දේ කලින් වෙන විෂය ධාරාවකින් A level කරලා මේ අවුරුද්දේ ඔයා ඇග්‍රි වලට මාරු වෙලා ඔයා අලුතින් ඇග්‍රි කරන දරුවෙක් නම් ඔයාට මේ මාස 4 තුල ඇග්‍රි වලට ඒකක් ගන්න සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හරි පුතේ, මෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එක. මෙන්න පළවෙනි ඉර. අපි ඔයාට ස්ටඩි පැක් 6ක් දෙනවා. ස්ටඩි පැක් 6ක් දෙනවා. අන්නේ ස්ටඩි පැක් 6 ඇතුලේ ඔයාට කම්ප්ලීට්ලි සිලබස් එක ඉවර කරලා දෙනවා. එතකොට ඔයාට මොනවා හරි තැනක් අවුල් වෙලා තිබුණා නම්, ඔයාට කොහේ හරි පාඩමක තියරි අහු වෙලා තිබුණ නැත්තම්, හරිද, ඔයාට ගණන් හදන්න කොටස් වල මොනවා හරි අවුලක් තිබුණා නම් හිතන්නකො ශාක පෝෂණය කියලා. ඒතර ශාක පෝෂණය කියන පාඩමේ පොහොර මිශ්‍රණාස්ත ගණනය කිරීම වල ගැටලුවක් තිබුණා. අන්න අල්ලගත්තා. සත්ත්ව පාලනයේ මොනවා හරි ගැටලුවක් තිබුණා. අන්න අල්ලගත්තා. ඉකෝන් වල මොනවා හරි ගැටලුවක් තිබුණා. ඔන්න අල්ලගත්තා. මගහැරුණු කොටස් සියල්ල නිරාවරණය කරගෙන තියරි ටික මෙන්න මේ පැක් 6 තුලින් ඔයාට ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඇග්‍රි වල තියෙන පාඩම් 19ම තියරි ටික මේ ස්ටඩි පැක් 6න් ඔයාට කවර් කරගන්න පුළුවන්. හරි. ඔන්න දැන් තියරි ටික ෆිනිෂ්. පුතේ, තියරි ටික දැනගත්තට බෑ අපි ඒවා පේපර් එකට ලියන්න හුරු වෙන්න ඕනි. කොහොමද තියරි ටික ප්‍රශ්න වලට ගලපගන්නේ? අන්න ඊළඟ ඉර මෙන්න. මොකද්ද? අපේ තියෙනවා ෆුල් පේපර් ක්ලාස් එකක්. හරිද? අපේ තියෙනවා ෆුල් පේපර් ක්ලාස් එකක්. ඔයාට අන්න පේපර් 30ක පුල් පේපර් පැක් එකක් අම්බ වෙනවා. පේපර් ක්ලාස් එකක් අපේ යනවා. හරිද? පුල් පේපර් ක්ලාස් එක. මේක තුල පුතේ පාස් පේපර්ස්, පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පාස් පේපර්ස් අපි වසර 10ක ඔයාට විවරණය කරලා දෙනවා. පාස් පේපර්ස් වසර 10ක ඔයාට විවරණය කරලා දෙනවා. හරිද? සම්පූර්ණ MCQ 50ම විවරණය කරලා, ස්ට්‍රක්චර්ඩ් එසේ විවරණය කරලා, හරි, එසේ එක ලියන්නේ කොහොමද? ඔයාලට සම්පූර්ණ රචනා ප්‍රශ්න ටික ඔයාලව ලියවනවා. ස්ට්‍රක්චර්ඩ් ටික ලියවනවා. MCQ පේපර් එක MCQ 50ම විවරණය කරලා දෙනවා. හරිද? වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා. එතනින් අතර වෙන්නේ අපි මොඩල් පේපර්ස් 10ක් විවරණය කරනවා. අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් සාකච්ඡා කරනවා, විවරණය කරනවා. සහ ප්‍රොවිෂනල් පේපර්ස් පළාත් පේපර්ස් 10ක් විවරණය කරනවා. පළාත් පේපර්ස් 10ක් අපි විවරණය කරනවා. හරි. එතකොට ඔයාට මෙන්න මේ පාස් පේපර්ස් අවුරුදු 10ක, මොඩල් පේපර්ස් 10ක්, ප්‍රොවිෂනල් පේපර්ස් 10ක් කම්ප්ලීට්ලි විවරණය කරපු ෆුල් පේපර් පැක් එක දෙනවා ඔයාට. ඒක දෙන්නේ නිකන් නෙවෙයි, මේ පේපර් 30ම ඔයාට PDF බලන්න ඕනේ නැහැ. ඔයාට මේ පේපර්ස් 30ම
print කරපු පොතක් ඔයාලට paper පොතක් දෙනවා paper book එකක්. ඒ paper book එක බල බල ඔයාලට තියෙන මේ papers ටික විවරණය කරගන්න. එතකොට පුතේ theory ටික අහුණා subject එක සම්පූර්ණයෙන්ම ලියන විදිහ ඔයා දැන් හුරු වෙලා ඉවරයි. ඔයාලා දැන් subject එක කටපාඩම්. එතනින් අතර වෙන්නේ exam ලං වෙනකොට පාඩම් කරපුවා revise කරගන්න ඕනි මතක් කරන්නට ඕනි. අන්න අපේ යනවා පුතේ fast track එක. fast track එක. මේ fast track එක ඇතුලේ ඔයාට පාඩම් 19ම short note විදිහට කෙටි සටහන් විදිහට හදලා ඔයාට දෙනවා කෙටි සටහන් පොතක්. ඒ කෙටි සටහන් පොතත් එක්ක පැය 40ක වගේ කාලයක අපි සමස්ත පාඩම් 19ම රිවයිස් කරලා හදපු ෆාස්ට් ට්‍රැක් එක ඔයාලට දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ පාඩමෙන් පාඩමට වීඩියෝ ටික බලන්න. දේශගුණේ ටක් ගාලා මතක් කරගෙන යන්න පුළුවන් ඔයාලට පැය දෙකක් පැයකමාරක් වගේ කාලයක් තුල. පස පැයකමාරක් කාලයක් තුල සම්පූර්ණ රිවයිස් කරගෙන යන්න පුළුවන්. එතකොට පුතේ ඔයා එක්සෑම් එකට හෙට යනවා නම් ඔයාලට තියෙන ෆාස්ට් ට්‍රැක් එක බලාගෙන යන්න විතරයි. සියල්ලම මතක් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාට ඇග්‍රි වලට ඒකක් ගන්න පුළුවන් ක්‍රමවත් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. මෙන්න ඉරි කෑලි තුන. පළවෙනි ඉරි කෑල්ල මෙන්න තියරි ටික කම්ප්ලීට්ලි අහුණා. අපේ ස්ටඩි පැක් 6න් මෙන්න දෙවෙනි ඉරි කෑල්ල මේක තුල තියරි ටික කොහොමද පේපර්ස් වලට ගලපන්නේ කියන එක කතා කරා පුල් පේපර් ක්ලාස් එකෙන්. ඊට පස්සේ තියරි ටිකයි පේපර් ටිකයි ඇතුලේ තියෙන දැනුම ටික සබ්ජෙක්ට් එක රිවයිස් කරනවා ඔයාගේ ෆාස්ට් ට්‍රැක් එකේ මෙන්න තුන්වෙනි ඉරිය. ඉරි තුන එකට සෙට් වුණා නම් පුතේ ඒ එකක් හැදුනා. ඔය වගේ මේ පැක් තුන එකට ඔයාට සෙට් වුණු ගමනම අනිවාර්යයෙන්ම ඇග්‍රි වලට ඒකක් එනවමයි. වගකීමෙන් කියනවා මේ ප්‍රෝග්‍රෑම් තුනට ඔයා සෙට් වුණා කියන්නේ ඔයාට ඇග්‍රි වලට ඒ එකක්මයි. හැබැයි මෙහෙමයි පුතේ අපි කියන විදිහට වැඩ කරන්න ඕනි. මේ මාස 4 අපි කියන විදිහට වැඩ කරනවා නම් ඔයාට අනිවාර්යෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඇග්‍රි වලට ඒකක් දාන්න පුළුවන්. ඔයා මෙච්චර කල් මොකුත් වැඩ කරපු නැති දරුවෙක් වුණත් කමක් නැහැ. ඔයාට සබ්ජෙක්ට් එක ඇග්‍රි සබ්ජෙක්ට් එක 0 වුණත් කමක් නැහැ. මේ මාස 4 අපි කියන විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළ වැඩ කළොත් ඔයාට මේ මාස 4න් අනිවාර්යෙන්ම ඇග්‍රි වලට ඒකක් දාන්න පුළුවන්. හරිද? ඔයාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනි නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට 0.714662 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාගේ නම ලිපිනය සහ 20/25 රිවිෂන් කියලා දාලා. හරිද? 20/25 රිවිෂන් කියලා දාලා අපිට WhatsApp එකක් දාන්න. අපි ඔයාට වැඩි විස්තර ටික දෙන්නම්. හරිද? එහෙනම් ඇග්‍රි වලට එකක් දාන්න ඕන නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. පට් ගාලා මැසේජ් එකක් දාන්න. කාලය සීමිතයි, වැඩ සීමිතයි. නිසක ප්‍රතිඵලයකට අපි සෙට් වෙමු.